අවකාශයේ යම් ප්‍රදේශයේ x දිශාව ඔස්සේ විද්‍යුත් විභවය වෙනස් වන ආකාර රූපය දැක්වයි. x ඔස්සේ O සිට C දක්වා ආරෝපණයක් ගෙන ගියොත් ආරෝපණ බල. ආරෝපණ මත ක්‍රියා කරන බල අපිට ලියන්න පුළුවන් එකක් තමයි F සමානයි EQ. අපිට දැන් මේකේ E එකට අපිට ලියන්න පුළුවන් ඍණ මෙන්න මේක මතක තියාගන්න ඕන ඍණ ඩෙල්ටා V බෙදීම ඩෙල්ටා x කියන්නේ ඩෙල්ටා x. මෙන්න මේක මෙතෙන්ට දැම්මහම පහු F සමානයි ඍණ නෑ අපි දැන් මේකෙන් මෙන්න මේක ගමු. මෙතන වෝල්ටේජ් එක සමානයිනේ. මෙතන V එකයි මෙතන V එකයි සමානයි. ඒතකොට ඩෙල්ටා V සමානයි 0යි. එතකොට මේක 0යි. එතකොට මේකත් 0යි. එතකොට F අනිවාර්යෙන් 0යි. එතකොට මෙන්න මේ A ඉඳන් B ට යන කෑල්ලේ අනිවාර්යෙන් ප්‍රස්ථාර මෙහෙම එකක් ගත්තොත් එන්නේ ප්‍රස්ථාර මෙහෙමනම් මෙතන ABC නම් මේ කෑල්ල 0ේ තියෙන්න ඕන. හරි. ඊට පස්සේ අපිට තියෙන්නේ මෙතන ඍණනේ තියෙන්නේ. දැන් මේක ලොකු ගානකින් පොඩි ගානකට යන්නේ. එතකොට මේකෙන් මේක අපි ගමුකෝ 5යි මේක ගමුකෝ 3යි කියලා. එතකොට 3 ඍණ 5 නෙන්නේ. එතකොට මේකේ සම්පූර්ණ ඍණ එකයි. මොකද එතන ඍණ තියෙන හින්දා. එතකොට මෙතනින් එන්නේ ධන අගයක්. එතකොට මේ කෑල්ල ධන වෙනවා. මේ සම්පූර්ණ E ධන අගයක් එනවා. එතකොට මේකත් ධන. එතකොට ඊළඟ කෑල්ල එන්න ඕනේ මෙන්න මේ වගේ කෑල්ලක්. මේ කෑල්ලේ ගත්තාම අපි ගමුකෝ මෙතන 5යි කියන අපි ගත්ත. ඒතර 5 ඍණ 3. දැන්ට එළියට ඍණක් එන මේ E එකෙන් එන ඍණ එක. එතකොට උත්තරේ අන්තිම උත්තරේ ඍණ ගානක් එන්නේ. එතකොට ඍණ එක මෙතනින් යන්දහම මෙන්න මේ වගේ බලයක්. මේ x එකත් එක්ක විශේෂතාවය මේ f. එතකොට ඒ වගේ උත්තර තියෙන්නේ